go and see some old dusty corridors that is filled with history. So we went to the National Museum of Sri Lanka. මම හිතන්නේ අපි ජීවිත කාලේ at least එක සැරයක් හරි මියුසියම් එකට ගිහිල්ලා ඇති. එක්ක ඉස්කෝලෙන් ගෙනහිල්ලා එක්ක පේරන්ට්ස්ලා ගෙනහිල්ලා එක්ක කොහොම හරි ශ්‍රී ලංකන් මියුසියම් එකේ කාර් පාක් එකට මේන් එන්ට්‍රන්ස් එකකින් යන්න බෑ. ඔයගලන්ට යන්න ඕනේ නෙළුම් පොකුණයි විහාර මහදේවිය එකයි එක තියෙන වටරවුමෙන් වමට දාලා කෙලින්ම යද්දී ඔයගලන්ට වම් පැත්තේ බෝඩ් එකක් ගහලා තියෙනවා National Museum එකේ කාර් පාක් එක කියලා. එතනින් දාලා කාර් පාක් එකෙන් නවත්තලා ඔයගලන්ට එන්ට්‍රන්ස් එකට එන්න තියෙන්නේ. එතකොට එන්ට්‍රන්ස් එකේදී ඔයගලන්ට ටිකට්ස් ගන්න පුළුවන්. The price for foreigner is 1200 rupees and local එක්කෙනෙක්ට it's 120 rupees. sections 15ක් තිබ්බා ශ්‍රී ලංකන් national museum එකේ. කොහොම හරි මේ සැරේ ඔක්කොම open වෙලා තිබ්බා. museum එක ඇතුලේ videos ගන්න බෑ. if you are taking videos you have to pay 2500 rupees. ඔගලන්ට ෆොටෝස් ගන්න පුළුවන්. හැබැයි ඒක personal use only කියලා තමයි තියෙන්නේ. maybe that's why I think the whole museum is not that popular. ඒ කියන්නේ හිටියා crowd එකක්. හැබැයි you know like not very attractive. if you can't romanticize the place I think that's why it's not popular and it's very boring for anybody to go. මම හිතන්නේ there were some pieces that were updated. 2023 පිට Canon එකක් හම්බ වෙලා තිබ්බා ලස්සන details එක. ඉතින් මම lastly ගිය 2019 හින්දා මම මේක දැක්කේ නෑ because we got it on 2023. මම හිතන්නේ තව අලුතෙන් potteries ටිකක් තිබ්බා like Chinese and potteries. I'm not sure whether we saw it or not. මම පළවෙනි sections ටිකේදී පොඩ්ඩක් interest එක තිබ්බා. ඊට පස්සේ you know eventually it starts getting boring. මට හිතෙනවා like අපි අර history පොත්වල ඉගෙන ගත්ත fun history එක like okay there was a lot of dramas in our history right. අපිට ඒක interest එකක් තිබ්බා right. And here we do not have that interest කියන එක. ඒ කියන්නේ like ඔක්කොම පොඩ්ඩක් boring කියලා හිතෙනවා. And then there was the nature museum. හරිද? අර ඇට කටුයි ඔක්කොම තියෙන museum එක. So Plaster of Paris එකෙන් ගොඩක් ඒවා මෝල්ඩ් කරලා තිබ්බා like sections and I was like චර ගතියක් නැහැ කියලා හිතුණා. මට හිතුණා නිකන් අපි මේක තව පොඩ්ඩක් අප්ඩේට් කරා නම් පොඩ්ඩක්. We came to this skeleton area you know. අලීනු යැත්තොයි ඉන්න skeleton area එක it was open. I think I have gone to the museum like 4 to 5 times in my lifetime. whale කෙනෙක්ගේ skeleton එක අර උඩ ගහලා තියෙන්නේ. ඒක දැකලා තියෙන්නේ. ඒක යටට ගිහලා තියෙන්නේ. ඒක දැකලා තියෙන්නේ එකම එක සැරයයි. All the other times it was closed and this time it was also closed. I'm like seriously like bro why?